හායි යාළුවේ අද තියෙන සෝලෝ shopping vlog එකක්. ඇත්තටම අද නම් නිකන් හිතුමතේ ආපු ගමනක් නෙවෙයි. හෙට වෙසක් පොය නිසා ඒකට ඇඳුමක් ගන්න කියලා තමයි මම මේ ආවේ. ඒ ඇඳුම ගන්න තනියම ආපු නිසා තමයි මම මේක සෝලෝ ඩේට් එකක් කරගන්න හිතුවේ. ඇත්තටම මෙතනින් මං ඇඳුම් 3ක් විතර ඇඳලා බැලුවා. ඒකෙන් මං එකක් ගත්තා. සමහර අපිට මං ඔයාලට මේ වීඩියෝ ඉස්සරහදී ඒක පෙන්වන්නත් පුළුවන්. නෑ ඒකේ වීඩියෝ ක්ලිප් එකක් අරගෙන නෑ බෑග් එකේ විතරයි ඉතින් වීඩියෝ ක්ලිප් එක අරන් දෙන්නේ. මේ ගමන වෙසක් පොයට කලින් දවසේ ගිහපු නිසා මට අයිස්ක්‍රීම් එකකුත් කන්න හම්බුණා දන්සලකින්. ඒ මට හම්බෙච්ච අයිස්ක්‍රීම් එකත් පාර දිගේ යන ගමන්ම කෑවා. ඊට පස්සේ මම වෙන ෂොප් එකකට ගියා ට්‍රවුස් එකක් බලන්න කියලා. හැබැයි ට්‍රවුස් එකක් බලන්න ගියාට මොකද මම නැවතුනේ බ්ලවුස් සෙක්ෂන් එකේ. හැබැයි ඉතින් මම තරයේ තීරණය කරලා ඉඳියේ මම මේකෙන් බ්ලවුස් එකක් නම් ගන්නේ නෑ කියලා. අපි ඉතින් ඉස්සරහට බලමු මේ දැඩි තීරණය ගත්තට මට ඒ තීරණයෙම ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියලා. ඒ ගත්ත තීරණය වෙනස් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ යාළුවේ. ඔයාලට මීට සුළු මොහොතකට පෙර පෙන්නපු ඇඳුම් දෙකම අරන් තමයි මම ෂොප් එකෙන් එළියට ආවේ. ඇත්තටම මම ෂොප් එකෙන් එළියට එනකොට නම් ටිකක් රෑ වෙලා. ඊට පස්සේ ඉතින් මගේ සෝලෝ ව්ලොග් එක ඉවර කරන්න වෙලාව හරි. ඇත්තටම ගාල්ල රෑට මාරම ලස්සනයි. ඇවිල්ලා නැත්තම් ඇවිල්ලා බලන්නකෝ. එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම්. බයි බයි.